හායි යාළුවනේ, අපි අද බලන්නේ මෙන්න මේ ෆ්ලවර් වාස් එකේ වාස් එක හදාගන්න විදිය. ඉතින් අපි බලමු ඒක හදාගන්න විදිය. මෙන්න මේ විදියට සිමෙන්ති බදාම ටිකක් අපි හදාගන්න ඕනේ. සමහර අය ඉතින් ඕක ඇතුළට ඩ්‍රයි ෆෝම් මේ වගේ දේවල් දානවා. මේක මම කස්ටමර් කෙනෙක්ට හදන එකක්. එයාට ටිකක් බරට තියෙන්න ඕන කිව්වා. පෙරලෙන්නේ නැති වෙන්න. ඒ නිසා මෙහෙම හදන්නේ සිමෙන්ති ටිකකට මේ විදියට වැලි ටිකක් කවරම් කරලා අපි බදාම එක හදාගමු. ගොඩක් අය අහලා තිබ්බ මේ ගැන හදාගන්නේ කොහොමද? සිමෙන්ති බදාම නම් හදාගන්න හැමෝම දන්නවා. ඒ වුණාට මම සිමෙන්ති බදාම හදන එකේ ඉඳන්ම වීඩියෝ එක දාන්න හිතුවා. අපි බලමු මේක හදාගන්න විදිය. මේ විදියට සිමෙන්ති බදාම අපි හදාගමු. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ගොඩක් අය දන්නවා මේ වගේ දෙයක් හදාගන්න විදිය. මගෙන් අහලා තිබ්බ ගොඩක් අයට ඇතුළට දාන්න මොනවද, ඒ වගේ දේවල් හදාගන්න කොහොමද කියලා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඒක නිසා අපි පොඩි මල් වාස් එකක් හැදුවත් ඒකේ පිළිවෙල ගැන ටිකක් හිතන්න ඕනේ. මේ විදිහට මල් වාස් එක ඇතුළට බදාම ටික දාගන්නවා. ඊට අමතරව ඔයාලට මේ නිර්මාණ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න, නැත්නම් මෙසේජ් එකක් දාන්න 076 26 50 403 අපේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. මම දන්න ඕනම දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මෙන්න මේ විදිහට බදාම ටික පුරවගෙන මේකේ අර මල් කිනිත්ත රඳවන්න පොඩි කෝටු කෑල්ලක් වගේ ගහලා තියාගෙන ඒක ටිකක් හයි වෙද්දි වගේ අයින් කරලා දාන්න. වේලෙන කම්ම ඉන්නේ නැතුව ටිකක් වෙලා පැය දෙක තුනක් තියලා වගේ ඒ කෝටු කෑල්ල අයින් කරලා තියන්න. ඊට පස්සේ වෙන මේ විදිහට අපි මල් වාස් එක වේලුණාට පස්සේ ගන්නවා. දැන් තියෙන මල් කිනිත්ත අතරට දාලා ඩෙකොරේට් කරන්න. මෙන්න මේ වගේ ගල් තමයි මේක උඩින් අපි දාන්න හිතන් ඉන්නේ. මේ 6000 ග්ලූ එක තියෙනවා. ඒකෙන් හොඳට ඇලෙනවා. ග්ලූ ගන්න එකටත් වඩා හොඳට ඇලෙනවා මේ වගේ ගල් වගේ දේවල් මේ බදාම් තට්ටුව උඩින් අලවද්දි. මෙන්න මේ විදිහට මල් කිනිත්ත රඳවගෙනම අලවන්න පුළුවන්. මොකද එතකොට ඒක වැඩියෙන් සාර්ථකයි. හරි, මෙන්න මේ විදිහට 6000 ග්ලූ එකක් ගන්නවා. දැන් ගල් ටික අපි අලව ගන්නවා මේ බදාම තට්ටුවේ. මේ ගන්න මේ ගල් ටිකත් අරගෙන අපි 6000 ග්ලූ එක මේ බදාම තට්ටුවේ දාගන්නවා. ගල් ටික මේ විදිහට දාගෙන එන්නට අපි ගල් එකින් එක අලව ගන්න ඕනේ.
හරි අපි මෙන්න මේ විදියට එකින් එක ගල් පිළිවෙලට අලව ගන්න ඕනේ. මෙන්න මේ ෆ්ලවර් එක හදන වීඩියෝ එකත් මම ඉස්සරහට අරගෙන එන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ වාසකව හදන්න. මෙන්න මේ විදියට දැන් අපි මල් වාසකේ වැඩ ටික ඉවරයි. මෙන්න මේ විදියට තමයි මේ වාසක හදාගන්නේ. මේ තියෙන අපේ මල් වාසක. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපි අලුත් වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු. ගිහින් එන්න යාළුවනේ. බයි.